ඉතින් කොහොමද වාසනාවන්ත නිරෝගිමත් සුබ දවසක් වෙන්න කියලා ඔන්න මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපේ වීඩියෝ බලන ආදරණීය ප්‍රේක්ෂකයන් විශාල ප්‍රමාණයක් කමෙන්ට් කරලා තිබුණා මගේ විශ්‍රාම වැටුප වැඩි වෙන්නේ නැද්ද? එහෙම නැත්නම් මගේ විශ්‍රාම වැටුප වැඩි වෙන්නේ කවද්ද? ඔබේ කමෙන්ට් එකත් එක්කම දාලා තිබුණා ඔබ විශ්‍රාම ගියපු දිනය. ඉතින් මම තීරණය කළා ඔබගෙන් එන සුවහසක් ගැටලු ප්‍රශ්න වලට මේ වීඩියෝ එකෙන් පිළිතුරු දෙන්න. ඉතින් ඔබගේ විශ්‍රාම වැටුප වැඩි වෙන්නේ නැද්ද? සහ දැනට ක්‍රියාත්මක වන විශ්‍රාම වැටුප් සංශෝධනය යටතට ඔබ අයත් වන්නේ නැද්ද? එහෙම නැත්නම් කොටින්ම දැනට ක්‍රියාත්මක වන විශ්‍රාම වැටුප් සංශෝධන දෙක තුල ඔබගේ විශ්‍රාම වැටුප ඉහළ යන්නේ නැද්ද කියන කාරණය ඔබට සරලව පැහැදිලි කරන්න. ඉතින් 2025 අලුත් අයවැයත් එක්ක 2025 වර්ෂයෙන් පසුව විශ්‍රාම යන විශ්‍රාමිකයන්ට අති විශාල ප්‍රමාණයේ විශ්‍රාම වැටුප් වැඩිවීමකුත් ඊට කලින් විශ්‍රාමිකයේ විශ්‍රාමිකයන් සඳහා ඊට වඩා සැලකිය යුතු තරම් අඩු ප්‍රමාණයක විශ්‍රාම වැටුපකුත් ලැබෙන තත්ත්වයක් මේ අලුත් වැටුප් ව්‍යුහය තුළ නිර්මාණය වුණා. ඉතින් ඒ අනුව පැහැදිලිව හඳුනාගත හැකි විශ්‍රාම වැටුප් විෂමතාවයකට මුහුණ දී සිටින කණ්ඩායම් තුනක් පිළිබඳව පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. ඉතින් ඒ තමයි 2020ට කලින් විශ්‍රාමිකයේ විශ්‍රාමිකයන් සහ 2020-24 අතරතුර කාලයේ විශ්‍රාමිකයේ විශ්‍රාමිකයන් සහ 2025 1 සහ 2025 4 අතරතුර කාලයේ විශ්‍රාමිකයේ විශ්‍රාමිකයන් විදිහට. ඉතින් විශේෂයෙන්ම 2020ට කලින් විශ්‍රාමිකයේ විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් ගැටලුව විසඳන්න 2020ට කලින් විශ්‍රාමිකයේ විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් සංශෝධනය කිරීම අධීර 3ක් යටතේ ක්‍රියාත්මක වන බව චක්‍රලේඛයක් මගින් දන්වා සිටියා. ඒ අනුව 2018 1 දිනට පෙර විශ්‍රාමිකයේ විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප 2018 වර්ෂයට අදාළ වැටුප් පියවරයන් මත පිහිටවීම සහ ඊට අදාළ ගෙවීම් සිදු කිරීම 2025 7 දින සිට ක්‍රියාත්මක වුණා. ඉතින් මෙතනදී සලකා බැලිය යුතු වැදගත්ම කරුණ වන්නේ මේ විශ්‍රාම වැටුප් සංශෝධනයට අදාළ වෙන්නේ 2018 1 දිනට කලින් විශ්‍රාමිකයේ විශ්‍රාමිකයන් කියලා. එතකොට 2018 1 කියන දිනය අදාළ වෙන්නේ නැහැ. එතකොට අදාළ වෙන්නේ 2017 12:31ට කලින් විශ්‍රාමිකයේ විශ්‍රාමිකයන් සඳහා පමණයි. ඉතින් ඔබ විශ්‍රාම ගියේ 2017 12:31 දිනට කලින් ඕනෑම දිනයක නම් ඔබගේ විශ්‍රාම වැටුප මේ වෙද්දී 2018 වැටුප් තල අනුව අනිවාර්යයෙන්ම පිහිට වෙලා තියෙන්න ඕනේ. යම් ප්‍රමාද දෝෂ හෝ ඔබගේ පුද්ගලික විශ්‍රාම වැටුප් ලිපිගුණුවේ දෝෂ නැත්තම්. ඉතින් අනිත් කාරණය තමයි තවත් ගොඩක් දෙනෙක් කමෙන්ට් කරනවා මට හිමිකම් තියෙන්නේ වැන්ද බුහා අනදරු විශ්‍රාම වැටුප් ක්‍රමයට අපිට වැඩි වෙන්නේ නැද්ද කියන කාරණේ. ඉතින් ඔබටත් අනිවාර්යයෙන්ම මේ විශ්‍රාම වැටුප් සංශෝධනයේ ක්‍රියාත්මක වන බව පැහැදිලිව චක්‍රලේඛයේ දක්වා තියෙනවා. ඉතින් ඔබ මෙතනදී වෙන්කොට සලකන පාර්ශවයක් නොවන බව ඔබ හොඳින් මතක තබා ගන්න. සාමාන්‍යයෙන් රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් සංශෝධනයේදී දැනට ජීවත්ව සිටින විශ්‍රාමිකයන් සඳහා විශ්‍රාම වැටුප් සංශෝධනය වන්නාseම වැන්දඹුවන් සහ අනත්දරුවන් සඳහාද මේ විශ්‍රාම වැටුප ඒ ආකාරයෙන්ම සංශෝධනය වෙනවා. ඉතින් අපගේ වීඩියෝ වලට කමෙන්ට් කරලා තිබුණු ගොඩක් අය තමන්ගේ විශ්‍රාම ගියපු දිනය 2017 6/12 2006 8/1 1986 1994 ඔන්න ඔය ආදී ආකාරයට විවිධාකාරයේ දිනවකවානු එක්ක ඔබ සඳහන් කරලා තිබුණා අපේ විශ්‍රාම වැටුප වැඩි වෙන්නේ නැද්ද කියලා. ඉතින් ඔබගේ විශ්‍රාම වැටුප අනිවාර්යයෙන්ම වැඩි විය යුතුයි, වැඩි වෙලා ඇති. අනිවාර්යයෙන් මේක ඔබටත් අයිති දෙයක්. මොකද ඔබ විශ්‍රාමිකයේ 2017 12:31 දිනට කලින් නිසා. ඉතින් තවත් කොට්ටාශයකට විශ්‍රාම වැටුප් සංශෝධනය ක්‍රියාත්මක වෙනවා. ඒ තමයි 2025 4/1 දිනට පසුව විශ්‍රාම ගියපු විශ්‍රාමිකයන්ට. එතකොට 2025 4/1 දිනින් පස්සේ විශ්‍රාම ගියපු විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප 2027 වර්ෂයට අදාළ වැටුප් තලවල පිහිටවන්න කියලා චක්‍රලේඛයක් නිකුත් කරා. ඒක මම පසුගිය වීඩියෝ එකකදී ඔබට ගෙනාවා. එතකොට ඔබ විශ්‍රාම ගියේ 2025 වර්ෂයේ අප්‍රේල් මාසයේ පළවෙනිදාන් පසු ඕනෑම දිනයක නම් සහ
ඔබගේ විශ්‍රාම වැටුප දැනට ගණනය වෙන්නේ 2016 අයරක් 3 කියන චක්‍රලේඛයේ සඳහන් වැටුප් පරිවර්තන වගුවලට අදාළ 2020 වර්ෂයට අදාළ වැටුප් වලට නම් ඔබගේ වැටුප් සහ පාරිතෝෂිත දීමනා මේ අලුත් චක්‍රලේඛයත් එක්ක 2027 වර්ෂයට අදාළව ගණනය කරලා ඔබගේ විශ්‍රාම වැටුප 2027 වර්ෂයේ වැටුප් තලවලට අදාළව ගෙවීමටත් ඔබට ගෙවූ පාරිතෝෂිතවල හිග ප්‍රමාණයක් තිබේ නම් ඒ හිග ප්‍රමාණයත් හිග සහිතව එහෙම නැත්නම් ඇරියස් එකක් එක ගෙවන්න කියලා මෙන්න මේ චක්‍රලේඛයේ පැහැදිලිව සඳහන් කරා. මම ඒ පිළිබඳව කලින් වීඩියෝ එකක් ඔබට ගෙන ආවා. ඉතින් තවත් කොට්ටාශයක් ඉන්නවා. ඒ තමයි 2025 වර්ෂයේදී විශ්‍රාම ගියත්. එතකොට මේ වැටුප් සංශෝධනයේ ක්‍රියාත්මක වුණේ එහෙම නැත්නම් මේ වැටුප් ඉහළ යාම මූලික වැටුප් ඉහළ යාම ක්‍රියාත්මක වුණේ 2025 අවුරුද්දේ. නමුත් මේක ක්‍රියාත්මක වුණ දිනය 2025 අප්‍රේල් මාසේ. එතකොට 2025 ජනවාරි 1 වෙනිදා ඉඳන් 2025 4 1 වෙනකල් තවත් රාජ්‍ය සේවකයන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන්ට අර 2027 වර්ෂයට අදාළ වැටුප හම්බෙන්නේ නැහැ. මේ චක්‍රලේඛයේ සඳහන් වෙන්නේ 2025 4 දිනින් පස්සේ විශ්‍රාම ගියපු විශ්‍රාමිකයන් සඳහා ඔබගේ අර 2027 වර්ෂයට අදාළ වැටුප් පියවරයන් මත පිහිටවන්න කියන කතාව. ඉතින් අනිත් පැත්තෙන් තව කණ්ඩායමක් ඉන්නවා 2020-24 විශ්‍රාමිකයන් කියලා. මේ 2020-24 අතර කාලයේ විශ්‍රාම ගියපු විශ්‍රාමිකයන් 1,50,000කට අධික ප්‍රමාණයක් ඉන්නවා. එතකොට මොවුන් සඳහාත් අර කතාවම තමයි 2025 අප්‍රේල් මාසේ පළවෙනිදාට කලින් විශ්‍රාම ගියපු විශ්‍රාමිකයන් හා සමානවම තමයි ඔබගේ විශ්‍රාම වැටුපත් වැඩි වෙන්නේ නැහැ මේ චක්‍රලේඛය අනුව. ඔබට අදාළවත් විශ්‍රාම වැටුප් සංශෝධනය කිරීමේ චක්‍රලේඛයක් තවම නිකුත් කරලා නැහැ. ඉතින් ඊළඟ කාරණය තමයි මම උදාහරණයකට ගත්තා 2020 වර්ෂයට අදාළව MN3 කියන වැටුප් කීතය ලබන නිලධාරියෙක්ගේ අවසාන වැටුප් පියවරේ තියෙන මූලික වැටුප් කීයද ඊට අදාළව විශ්‍රාම වැටුප ගණනය වෙන්නේ කොහොමද කියන කාරණය සහ ඒක මම සංසන්දනය කළා 2025 වර්ෂයට අදාළ MN3 කියන වැටුප් කීතයට අදාළව උපරිම වැටුප් තලයේ නිලධාරියෙක්ගේ විශ්‍රාම වැටුප කීයක් හම්බෙනවද සහ ඒ අතර තියෙන අති විශාල වෙනස. ඉතින් මේ වෙනස සමහරට ඔබට අද දවසේ නැත්තම් මේ මාසේ ඔබගේ අතර ලැබෙන විශ්‍රාම වැටුප හා සමානයි මේ අතර තියෙන දැවැන්ත වෙනස. ඉතින් අපි ප්‍රේක්ෂක ජනතාව දන්නවා MN3 කියන්නේ කළමනාකරන සහකාර හා බ්‍රාහ්මණ නිලධාරි හෝ ඒ වැටුප් තලවලට ආසන්න වැටුප් තලවල වැටුප් ලබන නිලධාරි. ඉතින් මේක බොහෝ දුරට අපේ රාජ්‍ය සේවයේ ඉන්න නිලධාරීන්ට පොදුවේ සාමාන්‍යයක් විදිහට ලැබෙන වැටුප් තලයක්. එතකොට මේ වැටුප් පියවරේ අවසාන වැටුප් අගයන් විදිහට අවසාන වැටුප විදිහට 54250ක් තියෙනවා උපරිම වැටුප. ඉතින් මේ 54250ට 85% අරන් අපි බැලුවොත් ඔහුට විශ්‍රාම වැටුප හම්බෙන්නේ 2020 වර්ෂයට අදාළව 60942යි. ඉතින් ඔබට මේ විශ්‍රාම වැටුප හම්බෙන්නේ සංශෝධනයෙන් පස්සේ 2027 7 දිනෙන් පස්සේ. ඒ වගේම MN3 කියන වැටුප් කීතේ 2027 වර්ෂයට අදාළ මූලික වැටුප වෙන්නේ රුපියල් 1,40,000. ඉතින් ඊට අදාළ විශ්‍රාම වැටුප වෙනවා රුපියල් 91,059ක පමණ මුදලක්. ඉතින් ඔබට පේනවා මෙන්න මේ එකම වැටුප් කීතයට අදාළව 2020 සහ 25 අතර මූලික වැටුප ඉහළ යාම නිසා විශ්‍රාමිකයෙක්ට අහිමි වන මුදල රුපියල් 28,100කට අධිකයි කියලා. ඉතින් අනිත් කාරණය තමයි දැන් ඔබට 2026 වර්ෂයේදී තවත් විශ්‍රාම වැටුප් සංශෝධනයක් සිද්ධ වෙනවා. ඒ තමයි අර 2020ට කලින් විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප 2019 වර්ෂයට අදාළ වැටුප් තලවල පිහිටවනවා. ඉතින් මේ වැටුප් තලවල පිහිටවලා ඔබට විශ්‍රාම වැටුප ගෙවන්නේ 2026 7 වෙනි මාසෙන් පස්සේ 7 වෙනි මාසේ පළවෙනිදා ඉඳන්. ඒතකොට එතනදිම ඔබට රුපියල් 3,400ක විශ්‍රාම වැටුප් වැඩිවීමක් සිද්ධ වෙනවා.
ඉතින් අනිත් පැත්තෙන් 2025 4:1ට පස්සේ විශ්‍රාමගේ විශ්‍රාමිකයන්ගේ අර මං කිව්ව 2027 වර්ෂයට අදාළ වැටුප් එක ගණනය කරලා හිග පාරිතෝෂිත දෙක ගෙවන්න කියලා ඉවරලා දාපු චක්‍රලේඛයේ අනුව ඔබටත් නොදුරු යෙදීම ඔබගේ හිග වැටුප් සහ හිග පාරිතෝෂිත ලැබීමට නියමිතව තිබෙනවා. එතකොට කිසිම ආකාරයක විශ්‍රාම වැටුපක් වැඩි නොවන පිරිස තමයි 2020ට කලින් 2020ට පස්සේ විශ්‍රාම ගිය සහ 2025 4:1 දිනට කලින් විශ්‍රාම ගියපු පිරිස. ඉතින් ඔබ විශ්‍රාම ගත් දිනය මම ඒ කලින් සඳහන් කරපු දින අතර නම් තියෙන්නේ ඔබට කිසිම විශ්‍රාම වැටුපක් ඊළඟ අවුරුද්දේදී වැඩි වෙන්නේ නැහැ. අලුත් අයවැයත් එක්ක අපි ඊළඟ අවුරුද්දේ බලමු යම් කිසි සහනයක් හෝ වැඩිවීමක් තියෙනවද කියලා. ඉතින් බොහොම ස්තුතියි සුබ දවසක්.